බදුලුපුර නිවුස්. රණුගල්ල පසර මාර්ගයේ නෙළුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක රෝදයක් මාර්ගයේ සාදමින් පවතින බෝක්කුවක් තුල සිරවීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අද පෙරවරුවේ බුත්තල සිට බදුල දක්වා ධාවනය වූ බස් රථයක්. මේ දිනවල රණුගල්ල පසර මාර්ගයේ නෙළුව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සිදු කරන අතර ඊයේ ඇති වූ වර්ෂාවත් සමගින් මාර්ගයේ මඩ වී තිබෙනවා. ඒ හේතුවෙන් එම ස්ථානයේ ලිස්සන තත්ත්වයක් උද්ගතව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ මාර්ගය ඉතාමත් අවදානම් මේකට ABC ටිකක්වත් දාන්න පාර හදනවා. මාර්ගයේ එම ස්ථානයේදී බස් රථයේ ලිස්සා ගොස් බස් රථයේ රෝදයක් ඉදිකිරීම ස්ථානයේ මෙලෙස සිට වී තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ රථ ධාවනයට බාධා සිදුව තිබුණා. කෙසේ වෙතත් මාර්ගයේ සංවර්ධනය කරන පිරිස් එක්ව බස් රථයේ ගොඩටගෙන මාර්ගයේ රථ ධාවනයට විවෘත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.